Hello guys, welcome back to my channel Life Journey with Litu. ඉතින් මෙන්න මේ වීඩියෝ එකත් ඔයා මුල ඉඳන් අගටම බලන්න අමතක කරන්න නැතුව. ඉතින් අද මේ වීඩියෝ එක ටිකක් ස්පෙෂල්. මොකද මම කරන ෆස්ට් vlog එක තමයි මේක. මම කරන ෆස්ට් vlog එක මේක. ඉතින් මේක traveling වීඩියෝ එකක්. අද අපි කළුතර ඇවිත් ඉන්නේ. එහෙනම් ඔයාලා ගිහින් බලලා එන්න අපි මාතරේ ඉඳන් කළුතරට ආවේ කොහොමද කියලා. ඉතින් guys අපි දැන් ඉන්නේ දොඩම්ගොඩ. ඒ කියන්නේ අපි highway ඇවිල්ලා දොඩම්ගොඩේ exit කරලා දැන් දොඩම්ගොඩ normal road එකේ ඉන්නේ. ඒ කියන්නේ තැනක නැවතුවා අපේ උදේ කෑම ගන්න. මේ තියෙන්නේ උදේ කෑම. ඒ වගේම අපි එද්දී පැය 3ක් විතර ගියා එන්න. ඒකත් බලලා මෙන්න. 3, 2, 1. ඉතින් යාළුවනේ අපි දැන් මේ ඉන්නේ මාතර බෝධිය ළඟ. මේ ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් අපි බලන්න මාතර බෝධිය. ඉතින් අපි මේ දේවල්ට යන්නේ අපි හතර දෙනා විතරක් නෙවෙයි. අපේ පුංචි බාප්පයි ඒ දෙන්න තමයි අපිත් එක්ක මේ ඩේ අවුට් එකට. ඉතින් අපි මේ බලන්නේ යාළුවා කොහෙද කියලා. මේ ඉන්නේ දෙන්න. මේ අපේ පුංචි බාප්පා. ඉතින් අපි දැන් එයාලත් අරගෙන highway එකෙන් දාලා කළුතරට යන ගමන් ඉන්නේ. මේ අපි දැන් highway එකට දාලා ඉන්නේ. මේ අපි යන ගමන්. ඉතින් ඉස්සරහට බලන්න මොකද වෙන්නේ කියලා. highway එකේ යන ගමන් මම ලස්සන view එකක් දැක්කා. මේ උදේ 7ට විනාඩි 5ක් වගේ තියලා. ඉතින් ලස්සනට ඉර පායලා තිබ්බා. ඉතින් මම මේක ලස්සනට වීඩියෝ කරගත්ත ඔයාලට පෙන්නන්න. ඉතින් බලන්න මේ ලස්සනට පායලා තියෙන ඉර දිහා. යාළුවනේ අපි දැන් highway එකෙත් ගොඩක් දුර ඇවිත් ඉන්නේ. මම ඉතින් පොඩ්ඩක් මේ වටේ වීඩියෝ කරගත්තා. උදේනේ හරිම ලස්සන view එකක් එතකොට තියෙනවා. දැන් අපි highway එකෙන් exit කරන්න හදන්නේ. අපි තාංගල් ඉඳන් මාතරට ඇවිල්ලා මාතරේ ඊට පස්සේ highway එකට දාලා කළුතරට යන්න මේ. දැන් අපි highway එකට ඇවිල්ලා exit කරන්න හදනවා. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share
තියලා යාළුවනේ දැන් ඉතින් අපි එක්සිට් කරාත් මේ ඉතින් දැන් අපි තැනක නැවතු උදේ කෑම ගන්න. ඉතින් යාළුවනේ මේ අපි දැන් යන්නේ මල් ගන්න. අපි ගිහින් මල් අරන් ඊට පස්සේ යාළුවනේ අපි මල් ගත්තා. ඔය මල් විකුණට දැන් තියෙනවනේ ඉතින් ඔය පන්සල් ළඟ මල් අරගෙන අපි දෙන්නත් එක්ක කරේ ෆොටෝ ගහපු එක. ඉතින් ඔන්න විදියට අපි ෆොටෝ ගහුවා මල් අරගෙන. යාළුවනේ අපි කලුතර බෝධිය වඳින තමයි යන්නේ. දැන් අපි මේ බුදුන් වහන්සේට මල් පූජා කරනවා. යාළුවනේ තේරෙනවද? මේ වගේම හරිම ලස්සන දැක්කත් හිතෙන් දිවෙන බුදු පිළිමයක් අපේ බුදු පිළිමයක්. ඉතින් අපි දැන් මල් පූජා කරලා දැන් කලයකට වතුර පුරවන්න හදන්නේ. ඊට පස්සේ අපි පැංගල ටිකත් බෝධිය ළඟින් තියලා අපි පහන් පත්තු කරන්න ගියා. ඉතින් අපි හැමෝම පහන් පත්තු කරා. ඒ වගේම හඳුන් කුරු සුවඳ දුනුත් පත්තු කරලා ඒ අදාළ තැනින් ගැහුවා සුවඳ දුන. ඉතින් මේ අපි පහන් පත්තු කරපු විදිහට වෙන්නේ වගේම අපි හඳුන් කුරු පත්තු කළා. ඉතින් හරිම ලස්සන දවසක් පොය දවසක් අපි ඉතින් බුදුන් වැඳලා බෝධිය පඳුරකට ගැහුවා හැම. ඊට පස්සේ යාළුවනේ අපි හිතුවේ පාර මාරු වෙලා එහා පැත්තේ බෝධියට යන්න ඕනේ කියලා. අපි මේ බෝධිය ළඟ ඉන්නකොට අපි දැක්කා ඒ අපි බිගාරස්වාමී කෙනෙක් වුණා කරේ අපල කියනවා. අපි ඉතින් පඩිකල බහැගෙන ගියා. කොහොමද දෙවියන්ගේ පාර මාරු වෙන්නේ නැතුව පාර මාරු වෙනවද කියලා ආරෝපණය කරලා එතන ගොඩක් ගහලා ගියේ යාළුවෝ පස්සේ අපි යාළුවෝ ඒ කියන ඇඳලා තිබ්බා. මේ වලට පෙන්නන්නේ මම අර බෝඩ් එක ගහලා තිබ්බා. ඔයාලා යනවා නම් බලා ගන්න හොඳට. වගේම ප්‍රථම බුද්ධ වචනය, අවසාන බුද්ධ වචනය වගේ ලස්සන දේවල්, ලස්සන රූප එක ඇඳලා තිබ්බා. හරිම ලස්සනයි ඒතර නම්. ඒ වගේම එහා පැත්තේ කළුගඟ තිබ්බා. ඉස්සරහට බලාගෙන කළුගඟත් පෙන්නනවා. මම ඔයාලට කිව්ව නේද කළුගඟ ගැන. මෙන්න ඒ කළුගඟ. ඇත්තටම යාළුවනේ හරිම ලස්සනයි. හරිම ආකර්ෂණීයයි. මොකද එහා පැත්තේ පන්සල, කයියර කළුතර බෝධිය තියෙනවා. මෙතන කළුගඟ මාරම ලස්සනක් තියෙන. ඒ වගේම මම දැන් ඔයාලට පෙන්නුවේ ඉන්නකෝ මෙන්න මේ තැන. ඒ කියන්නේ කළුගඟේම කොටස. මිනිස්සු කාසික පවා දානවා. මොකද කළුතර බෝධියක් තියෙනවා කළුගඟ. හරිම ලස්සනයි. අදිත් බලන්න හරිම හිතන වෙන තැනක්. ඇත්තටම කිව්වොත් යාළුවනේ අපි මේ දැන් ඇතුළට යන ගමන් ඉන්නේ. පඩිපෙලකින් තමයි උඩ නගින්න තිබ්බේ. ඒ වගේම මෙතෙන්ට ඇතුල් වෙන්න තිබ්බේ පඩිපෙලකින්. මෙතන ලස්සන පිළිමකුත් තිබ්බා. දැන් ඔන්න අපි මේ යන ගමන් ඉන්නේ පඩිපෙල කීපේ නැගගෙන. ඉතින් යාළුවනේ මෙතන බුදුන් වහන්සේගේ සිරිපතුලක් තිබ්බා. ඇත්තටම හරි ලස්සන තැනක්. ඉතින් අපි මේ පඩිපෙල නැගගෙන යන්නේ අන්න ඒ සිරිපතුල වන්දනා කරගන්න. ඉතින් මෙතන බෝධියක් තියෙනවා. තව ටිකකින් ඔයාලට පේන්නේ සිරිපතුල බුදුන් වහන්සේගේ සිරිපතුල. ඉතින් යාළුවනේ මේ විදිහට අපි බෝධීන් වහන්සේත් වන්දනා කරා. ඒ වගේම යාළුවනේ අපි අර වගේම අර්ථනින්ම මල් අරගෙන මේ පැත්තටත් ආවා. ඊට පස්සේ අපි මල් පූජා කළා. එහෙම කරලා මම ඔයාලට දැන් මේ පෙන්නන්නේ ඒ උඩ හදන්න තියෙන තැන. ඊට පස්සේ යාළුවනේ අපි මල් පූජා කරලා බුදුන් වහන්සේත් බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙන එතන තිබ්බ දන්ත ධාතුන් වහන්සේලා කිහිපයක් වැඳ පුදාගෙන තමා ගියේ. ඒ වගේ මෙතන දන්ත ධාතුන් වහන්සේලා ගොඩක් වැඩමවල හිටියා. ඊට පස්සේ අපි පින් කැටවලට පඳුරු දාලා පල්ලෙහාට බහින්න කලින් නැවතත් අපි සූදානම් වුණේ බුදුන් වහන්සේගේ සිරිපතුල පාදය වැඳ ගන්න. ඉතින් අපි යන්නේ කමතක කරන්නේ නැතුව කරා. මොකද මේක ගොඩක් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ මේ වගේ ගොඩක් ලොකු පන්සල්වල. ඉතින් අපි ඊට පස්සේ එළියට ආවා. එළියට ආවම අපිට මෙන්න මේ ගියපු තැනයි මුලින් ගියපු තැනයි පෙනුනේ මෙන්න මේ විදියට. දැන් ගියපු තැන තමයි ඔයාලට මේ විදියට දකින්න ලැබෙන්නේ. මේ කළුතර කන්දේ විහාරය. ඉතින් අපි දැන් යන්නේ කන්දේ විහාරයට. බලන් ඉන්න. කන්දේ විහාරෙත් කළුතර බෝධියට සමානවම මිනිස්සු ගොඩාක් හිටියා. මොකද්ද මේ හේතුව තමයි යාළුවනේ පොය දවසක්නේ. අපි ඉතින් පඩිපෙළ නැගගෙන ගියා. මෙන්න යාළුවනේ එතන හිටපු පිරිස. ඒ
වගේම යාළුවනේ මේ පඩිපෙළ උඩට නැගන් යද්දි ලොකු බුදු පිළිමයක් තිබ්බේ. ඇත්තටම හරීම ලස්සනයි. ඒක ගොඩාක් ලොකුයි. මේක තියෙන්නේ මේ වෙලාවේ අනික ගොඩාක් අවසරයි. අපි ඒක නිසා ඉක්මනට පන්සල ඇතුළට ගියා. ඉතින් යාළුවනේ අපි ඊට පස්සේ ඉක්මනට ඇතුළු වුණා පන්සල ඇතුළට. මොකද ගොඩක් අවුව රස්නේ නිසා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇතුළු වුණාම දැක ගන්න පුළුවන් උනේ රත්තරන් පාට වගේ බුදු පිළිම තියෙන කාමරයක්. ඉතින් මෙන්න මේ විදිහට බුදු පිළිම ගොඩක් තිබ්බා. ඔයාලට මේ පේන්නේ යන්නේ බුදු පිළිම ටික. ඒ වගේම මෙතන පොඩි පොඩි බුදු පිළිමක් තියෙනවා. ඒ වගේම යාළුවනේ අපි මෙතනදිත් මල් පූජා කරා. ඒ වගේම තව දෙයක් තමා මෙන්න මේ බුදු පිළිම ටිකට අමතරව මෙතන හාමුදුරුවන් වහන්සේලා දෙනමකගේ පිළිම වැඩ සිටියා. ඒතන යාළුවනේ එතනම ඒ විදියටම ඇත්තරම ඇත ස්වරූපෙම වැඩ සිටිනා වගේ තමයි. හරිම පුදුමයි. ඊට පස්සේ යාළුවනේ අපි මෙතන තිබ්බ තව තැන් කීපයකට ගියා. මෙන්න මේ තැන්වලට මෙතන යාළුවනේ බුදුන් වහන්සේගේ සතිය තියෙන්නේ. අන්න ඒ වගේ මේකක් නිරූපණය කරන්න තමයි මං හිතන්නේ මේක මේ විදිහට හදලා තියෙන්නේ. ඔය මුචලින්ද නාගරාජය වගේ මෙතන අර පෙන්눔 කරලා දෙනවා. වගේ මෙතන දේවාල තිබ්බ අපි ඒවටත් ගියා. ඔය එක ඉතින් තියෙනවනේ දේවාල පන්සල් වල සමහර. ඉතින් කන්ද විහාරය කියන්නේ ගොඩක් ලොකු පන්සලක්. ඉතින් ඒ වගේ දේවාල දෙකක් විතර තිබ්බා. ඊට පස්සේ අපි පහන් ඒවා පත්තු කරලා පහන් කියන්නේ පහනුයි හඳුන් කූරුයි පත්තු කරලා එතනින් එළියට ආවා. ඒ කියන්නේ පහන් හඳුන් කූරු පත්තු කරන තැනින් එළියට ආවා. ඉතින් යාළුවනේ ඔයාලට අද මේ ඩේ අවුට් එක ගැන හිතන කමෙන්ට් එක යටින් දාගෙන යන්න අමතක කරන්නේ නැතුව. ඉතින් මං කිව්වනේ අර තව නිකන් අර දේවාල වගේ තියෙන්නේ අන්න ඒකක් තමයි මේ. ඒ වගේ මෙතන තාර එතන පොඩියට බෝධියක් තිබ්බේ. ඒ වගේම මෙන්න මෙතෙන්ටත් අපි ගියා. මෙතන බුදුන් වහන්සේගේ පිළිම තමයි තියෙන ඔය මල් පූජා කරන තැන්. ඒ වගේම මෙතන ඔය බාර තියෙන දැන් මිනිස්සු ගිහින් බාර ඔප්පු කරනවා. ඒ වගේ බාර ගොඩක් ඔප්පු වෙනවලු මෙතනදී. ඒ වගේම මෙන්න මෙතන තමයි ලස්සනම තැන. මෙතන ගොඩාක් බිතු සිතුවම් තිබ්බා. මම ඔය ටිකක් ඔය කොලේජ් කරලා හදලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ විදිහට අපේ ඩේ අවුට් එක අවසන් වුණා. ඊට පස්සේ අපි තැනකට ගිහින් කෑමත් කාලා සතුටින් ආපහු ගෙදර ආවා. ඉතින් මේක තමයි අපි කළුතරට ගිය පළවෙනි ඩේ අවුට් එක. ඉතින් මෙන්න මේ තියෙන අද දවසේ අපි එකතු කරගතපු ලස්සනම මෙමරිස් ටික. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ගිහින් බලන්න කළුතර කන්ද විහාරය, කළුතර බෝධිය වන්දනා ගමන් යනකොට ඔයාට කළුතර යන්න පුළුවන්. ඒ වගේම හරි ලස්සන තැනක්. එක දවසින් අපි කන්ද විහාරය කළුතර බෝධිය වැඳගත්තා. ඉතින් ගිහින් බලන්න. ඒ වගේම මං ආදරේ ඔයාලා හැමෝටම එහෙනම් ගිහින් එන්න. බයි. ඒ වගේම මේ මගේ ෆස්ට් vlog එක ආදරෙන් ඔයාලා මම හැමදාම මතක තියාගන්නවා. මම දන්නවා ඔයාලා හැමෝම මගේ වීඩියෝස් බලලා මගේ channel එක subscribe කරනවා කියලා. එහෙනම් අදට අවසරයි ගිහින් එන්න. බයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.